Hi. Hi. අද දවස ගැනව දන්නවද? අද ලෝක මවරුන්ගේ දින. අද වගේ ලස්සන දවසක ඔයාගේ අම්මා වෙනුවෙන් ඔයාලට මොනවද කියන්න තියෙන්නේ? මං හිතන්නේ ලෝකේ අම්මා කෙනෙක්ට තරම් වෙන කිසිම කෙනෙක්ට මේ කැපකිරීමක් කරන්න බෑ. මොකද ඒක ඇත්තටම වචනෙන් කියන්න බැරි තරම් අමාරුයි. අම්මා ගැන කියන්න වචන නැහැ නේද? ඇත්තටම. நல்ல அம்மா தான். எங்கள் மேலே ரொம்ப பாசமாக இருப்பாங்க. எங்களுக்கு என்னன்னா கொஞ்சம் உடஞ்சிடுவாங்க கொஞ்சம். මගේ අම්මා හරියම ආදරෙයි. ඉතින් හැම දෙයකම නැගින් ඉන්නවා. ඉතින් මාත් එහෙම තමයි. අම්මා ගොඩක් කැපවීම වරාප්පු වෙන්නේ. My mother is most precious gift in my life actually. Overcoming those challenges because of her only. අම්මා තමයි ඉතින් හැමදේම කරන්නේ ඉස්කෝලේ එක්කන් යන්නේ මගේ හැම වැඩම කරන්නේ අම්මයි. අද යා නැත්තම් මම මෙතන නැහැ. ජීවිතේ තියෙනකම් ආදරෙයි. මට මගේ ජීවිතේ ලැබු ලොකුම වටිනාම දේ තමයි මගේ අම්මා. අම්මි තමයි ඉතින් මගේ හැමදේම පොඩි කාලේ ඉඳලම මේ වෙනකන් දැන් අවුරුදු 22ක් වෙනවා. මේ වෙනකම් ඉතින් හැමදේම අම්මා තමයි. මගේ ජීවිතේ හම්බෙච්ච හොඳම යාළුවා කියලා කිව්වොත් හරි. යාළුවෙක්ටත් වැඩිය ලං වෙච්ච එක්කෙනෙක්. ඉතින් ඕනම දෙයක් ඕපන් කතා කරන්න පුළුවන්. ඇත්තටම අම්මට ඇත්තටම ආලේ. මම වාද්දු ඉන්නේ අම්මා දෙයියෝ වලින්. ඇත්තටම මම ගොඩක් ආදරේ. එතකොට ඔයාගේ අම්මත් එක්ක තියෙන ලස්සනම මතකයේ චුට්ටක් අපිට කියන්න පුළුවන්ද? හැමදාම ඉතින් ඈත් එක්ක ගත කරන වෙලාව ලස්සන මතකයක් වගේ තමයි හැංගෙන්නේ. එයා තමයි ඉතින් හැමදේම මගේ. මතකයන් නම් ගොඩාක් තියෙනවා. මොකද මම වැඩි කල ලංකාවේ හිටියේ නෑ. රටේ හිටියේ. එතකොට අම්මාත් එක්ක ඉන්නකොට ඒ ගෙවපු කාලේ මං තනියෙන් ගිහින් මම ගොඩාක් මිස් කරා. ඒ කියන්නේ මං දඟ කරලා දුවලා පැනලා අම්මත් එක්ක විහිළු කරලා දුවනකොට අම්මා අර පන්නගෙන ගහන්න එනවනේ අන්නේ ඒ වගේ මතකයන් ගොඩක් තිබුණා. මගේ අම්මා මෙහෙත් නෙමෙයි දුර පළාතක මගේ දරුවෝ දෙන්න බලා ගන්න ඕන නිසා හැමදේම කැප කරලා ගෙවල් දොරවල් පවා ඒ කැලෑවට ඒ කියන්නේ වැහෙන්න දාලා මාව බලා ගන්න මෙහෙට ඇවිල්ලා ඉන්නේ මගේ අම්මා. මම ගොඩ කාලෙකින් බලන් හිටියේ අද ගෙදර යනකම්. ඉතින් එයා මට කියන්න තේරෙන්නේ නැහැ. එයා මං වෙනුවෙන් කරපු දේවල් දැනුත් එහෙමයි. මන් දන්නේ මගේ ඉතින් තියෙන හැමදේම හැමදේම. අපට කොච්චරක් ආදරේද? ඉතින් මේක සාගරයටවත් ඒක සීමා කරන්න බෑ ඉතින්. ගොඩක් ආදරේ කියන්න බැරි තරම් අම්මට ආදරේ. වචන නෑ ඒ ආදරේ කොහොම කියන්නද කියන එක. ඔව් ඉතින් මගේ හැමදේටම ඉන්නේ මගේ අම්මා. ගොඩක් ආදරේ. අම්මට මොනවද අම්මගේ දුව ගැන කියන්න තියෙන්නේ? මගේ මේ ලොකු දුව මගේ පන්ටත් වැඩිය මම ලොකු දුවට ආදරේ පොට්ටාව පොඩි දුවෙකුත් ඉන්නවා. ඉතින් මේ ආවෙලෙන් මේ යාගේ ළමයි වෙනුවෙන් මම ඉතින් හැමදේම කැපකින් කරලා நல்ல புள்ள தான் நல்லா படிக்கிறார் நல்லா படிப்பார் நல்ல புள்ள. පහාම මට එකම හා සමානයි. ආදරේ. ඒකට ඉගෙනගෙන ලොකු තැනකට යන්න තමයි මගේ බලාපොරොත්තු වෙන්නේ. මම හැමදේම කැප කරලා බලාපොරොත්තු විදිහට ජීවත් වෙනවා. දැන්නේ වැරදි කරන්නේ නැහැ. ඉගෙන ගත්තා ඒ විදිහටම. දැන් හොඳ තැනක ඉන්නවා. ඉතින් ආපහු ඒ ආපු මග දිහා බලනකොට සතුටුයි. එයා කැලණියේ කැම්පස් එකේ ඉඳලා අවුරුදු 4ක් අද අවසාන ඉංගලන්ත යන දවසේ අපි ආව එක්කගෙන යන්න. ඔය ඉතින් අහසක් වගේ මට වටිනවා. ඉතින් ගොඩක් ආදරේ. ගොඩක් ආදරේ මම. පුතා ගැන ගොඩක් දේවල් තියෙනවා. පුතා කොහමද? පුතාට ආදරේද? පුතා හරි හොඳයි. ගොඩක් ආදරේ. ගොඩක් සතුටුයි මම මේ. ගොඩක් ආඩම්බරයි. දුවට හොඳට උගන්වලා තියෙනවා. දුව හොඳ තැනක අද ඉන්නවා. ඉතින් එයා තමයි මගේ ජීවිතේ. එයාත් මගේ යාළුවෙක්ම තමයි. දුවෙක් නෙමෙයි. තව අම්මා කෙනෙක් මගේ දුක කියන්නත් එයා ඉන්නවා. සතුටු ගොඩක් ආදරේ. මේක ඔයාගේ අම්මට. මට මේක දීලා ආදරේ කියන්න හග් එකක් දීලා. මේක ඔයාගේ අම්මට, ඔයාගේ අම්මට දීලා, අම්මිට දීලා හග් එකක් දීලා ආදරේ කියන්න. අම්මට මේක චූටි ගිෆ්ට් එකක් විදියට ඔයා දෙන්න අපි ගන්න. මේ ගිෆ්ට් එක ඔයාගේ අම්මට අපේ අම්මට දීලා ඔයාගේ අම්මට ආදරේ කියලා හග් එකක් දෙන්න. මේක ඔයාගේ අම්මට අපෙන් ඔයාගේ අම්මට මට දීලා අම්මට ආදරේ කියමුද අපි? මේක අම්මට දීලා අම්මට ආදරේ ගානේ ඔයාගේ අම්මට. ඉතින් Mother's Day. අම්මට මම ගොඩාක් ආදරේ. සිතින් රජවුණා අම්මා නුඹ පෙනෙනා ලෝකේ දිවියනුයි මගේ අම්මා නුඹ දැසමානේ ලෝකයයි මගේ.
හමුවන්න එපා යලිත් දිනක හමුව මෙලෙස යන්න යන නිසා සිතට දැනෙන මේ දුකන නැවත මට එපා අම්මේ නුඹ සිනහස නැතිදා දුකට නෑනිමා අම්මා නුඹ පෙනෙනා ලෝකේ දිවියනුයි මගේ අම්මා නුඹ දැසමානේ ලෝකයයි මගේ තුරුපත් සැලෙන සිසිලේ නුඹ පියමැන්න සුවසේ ඇස් දෙක වැසෙන මොහොතේ අම්මා කියන උතුම් නම හම්බුනේ මට මගේ දුව හන්ද. අද වගේ දවසක දුවගෙන් මේ වගේ තෑගයක් ලැබුණ එක මගේ පළවෙනි වතාවට හම්බෙච්ච තෑග්ගක්. ඇත්තටම මට ඒක ලොකු සතුටක්. එතනටත් බොහොමම ස්තුතිවන්ත වෙනවා අම්මලා දුවගේලාගේ බැඳීම මේ වගේ අගය කිරීම සම්බන්ධව.